Ya kuna kita jadi pura mata dia kerja tahu sih kan. Kita pada udah kena ikat dia kan kamu nanti ya kita tuh link jadi kan linknya sama itu kita sama orang lain kali tadi inilah kita lihat yang nanti kalau tadi sebenarnya tapi dia punya pasti apa lagi oh ya suka kita kan masih nanti කොච්චර ජීවිත ලංකාවේ ජනප්‍රිය සාමාන්‍ය ගීතට විරහ ගීත. ඒකට විරහ ගීත මේ බෝක්තාව නැති වුණ විරහ ගීත අහනවා මම නිකන් කියන්නේ. ඒකත් කරලා. ඒකට ඒක විදවල්දව ඉන්න කැමති. සතුට කියන එක ඉන්න බොහොම අඩු ප්‍රමාණයක් තමයි ඒක සතුට හරියට අවබෝධ කරගන්න. වැඩි හරියක් තුන්වෙනි යන ඉන්න ඒ ස්ටෙප් එකේ ඉන්න කැමති. මොකද ඒ ස්ටෙප් එක ගන්නවා ඒකට තමයි ඔය තේමවලුත් කරදී mindfulness කියලා දැක්කම mindfulness ප්‍රෝග්‍රෑම් ඒකවල ඒ වගේ දේවල් වලින් කරන්නේ ඔය කියන යටිපිටට ඇවිල්ලා තියෙන වික්කේ කඩනවා ඒකෙන් කඩනවා එතකොට ගොඩක් meditation part එකකින් ඔක හදිසියෙන් කරකට meditation practice කරනවා relaxation අපිට මොකද කරලා නම් තියෙන relaxation වලින් මේ අඩු කරගන්න කියේ. ඉතින් ඔක ඒක තමයි. ඒතරා විදිහට ඔය පරිසරයේ ඉන්න හරි කැමති. ඔකින් එකට එන්න ටිකක් අකමැති ස්වභාවයක් වගේ තියෙනවා. අපි අපිට පාලනය කරගන්න ශක්තිය හම්බෙනකොට ටිකට් කියලා ලඩක් නැතුව යනවා. අපිට තමයි අපි වෙනල් දෙන්නේ කියලා කරන්නේ. මොකද අපි දැන් ගොඩක් ඩිජිටල් කරලා ඉන්න දිනා යනකොට මම ඔය තීරණ තමයි ගොඩක් යූස් කරන්නේ. ඒකට මම කිව්වේ හරියට නැහැ මම මගේ ටිකල් පාර්ට් එකේ ගන්න දේවල් තමයි. නෑ ඒකම වාට ඒක දුන්නේ වා ඒකට දන්නනේ නිසා එහෙම කිසි ගැටලුවක් නෑ ඒක හරි මං අහන් හිටියේ කොහොමද මොකද මම හෙලෝ ඔව් කියන ශරීරය අයියා කියන්නේ මට කලින් තේරුණ එකක් මේ කියන්නේ අපි පොඩි ස්ට්‍රෙස් එක අර අයියා කිව්ව ඒ ලින්ක් එකත් එක්ක මට තේරුනේ පොඩි ස්ට්‍රෙස් මේ අතීතයේ ස්ට්‍රෙස් වෙච්ච ඒවා අර යටිහිතේ තැම්පත් වෙලා තියෙනනේ පීඩනේ වේදනාව ඒ මේ පොඩි ස්ට්‍රෙස් එකක් ආපු ගමන් අර පරණ ඒවට නිකන් කනෙක්ට් වෙලා වගේ අර පරණ ඒවා මතක් වෙලා එහෙම තමයි අමාරුවක් එන්නේ ඒ වෙලේ තියෙන එකට වඩා එහෙම එකක් තමයි අර ඔක්කොම ඇවිස්සලා එනවනේ ඒක තමයි වෙන්නේ ඇවිස්සලවනේ දැන් ගොඩක් වෙලාවට වෙන්නේ චරිත ඔව සුද්ධ වෙන්නේ නැහනේ තියෙන ඒවා හිමීට අර යටපත් වෙලා යටපත් කරගෙන තියාගෙන ඉන්න එක කරන්න. ඒතකොට දැන් ඔය ડિප්‍රෙෂන් තත්ත්වය කියන්නේ කාලයක් තිස්සේ එක දේවල් වෙලා ඒවා හිතලා ඒවා උපරිමයටම ගිහිල්ලා ඒ වගේ වෙනත් දේවලුත් එකතු වෙලා අන්තිමට ඔක අපින ඕෆ්ලෝ වෙනවා වගේ තත්ත්වයක් වෙනවා. අන්න ඒ වෙලාවට තමයි ඒතකොට තමයි සුයිසයිඩ් කරන්න තරමට එන්නේ. ડિප්‍රෙෂන් තත්ත්වයට එන්නේ. තේරුණා? එතකොට අරව සුද්ධ වීමක් වෙන්නේ නැහැ. එතකොට ඒවට විසඳුම් ලැබිලා නැහැ. ඒවා ලිහිලා නැහැ. ඒකයි වෙන්නේ. දැන් බෙහෙත් දුන්නට මම දන්නේ නැහැ බෙහෙත් දෙන එකෙන් නම් මම ඒක මේක කරන්නේ ඒකෙන් වෙන්නේ නිදා ගන්නවා. මන එතනදී අර එක දෙයක් කරනවා සිත අර ක්‍රියාත්මක වෙන වේගය අඩපණ කිරීමක් කරනවා. කය අඩපණ කිරීම හරහා නිදි කරවීම හරහා. ඒකත් අපි දෙයක් නම් අනුමත කරන්නේ ඉතින් ගොඩක් වෙලා කායිද. නිදා ගන්න එකයි ඉනවා විදිහට තමයි කරන්න දෙයක් පොඩි. අන්න ඒක. ඉතින් කතා කරලම තමයි ඔක මේව කරන්න යාට අදාළ ව්‍යාගේ මට්ටමට යන්න වෙනවා. එයාගේ මන එහෙම බැහැරති එක සුද්ධ කරන්න ඕනේ. ඒක අර සමහර වෙලාවට ඒක ටිකක් එන බැරෑරුම් කාර්යයක් ඉතින් ඕක. නේද ශ්‍රීමත්? අනිවාර්යෙන්ම ලේසි නෑ. අපිත් ඒ පරිසරයේ ගිහිල්ලා ඉන්න ඕන. ඉන්න ඒ කියන්නේ අපිට ඒකේ සපත් දෙන්න අපිත් ඉන්න ඕන ඔව් ඇත්තද මමත් එහෙම ගොඩක් එහෙම සමහර දැම්මදී එහෙම කරලා බේත් නතර කරලා මම එහෙම කරලා තියෙනවා මම ක්ලාස් වලදී එහෙම සමහර ළමයින්ට ඊට මට පීඩනයක් කියනවා ඊට වඩා එපා අය අර මයින්ඩ් එකට බයින්නේ බයි ඉතින් ඒක අර සමහර වෙලාවට එහෙම කරනවා ඉතින් අර දැන් අර
ඉතින් අර ඒකයි මම කිව්වේ ඉතින් ඒ හැම එකක්ම වෙන්නේ අර දැන් ඔයා දැන් මේ ගන්න එක්ස්පීරියන්ස් එක තුලනේ ඔයාගේ පරිසරයේ වටපිටාව ඒව තුල. ඉතින් ඒව වෙනස් වීමක් වෙන්න ඕනේ. එතකොට ඉතින් ඔතනදී අර කිව්වා අම්මා හරි මේ ගෙදර අය හරි තීරුම් ගන්න නැත්නම් එතරම් වාට ප්‍රෙෂර් එකක් නම් දෙන්නේ. එතකොට ඒගොල්ලෝ තීරුම් ගන්න නැත්නම් ඔයාට ඒක එතනින් මේ එකක් වෙන්නේ නැහැ. බෙහෙත් දුන්නා කියලා එකක් වෙන්නේ නැහැ. ගෙදරින් ඒගොල්ලෝ මානසික මට්ටම තේරුම් ගන්නවා වගේ. නැත්තම් ඔය පරිසරෙන් මමනා පොඩි වලට තියෙනවා අපේ මනස හදා ගන්න ඕනේ. අනිත්‍යව මොන මගුල කිව්වත් අපි අපේ ගමන යනවා. ඒකත් එක මනස හදාගත්තොත් හරියටම හරි. ඔව් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් එතනදී අර වෙන්න ඕනේ ශ්‍රීමල අර ගොඩක් වෙලාවට වෙන්නේ දැන් අපි දැන් ඔයාට දැනුණාට ශ්‍රීමල අපිට මට දැනුණාට ගොඩ සමහර දැන් මේගොල්ලෝ අර දැක්ම මදීනේ තාම. දැක්ම පුළුල්නේ. තේරුණාද? ගොඩක් අයට ඔක තමයි වෙන්නේ. දැන් අපි දැන් ඔන්න චරිත දැක්ක ගිහින් භවනා චරිත අත්දැකීම් ලැබනවා නම් චරිත ආපු ගමන ඒක කියන්නේ මේ පැත්තෙන් ගොඩක් අර පුළුල්ව දකින්නවා නම් අවබෝධයෙන් ප්‍රඥාව ඒ ඔක්කොම ගැලවිලා යනවා සරසට ගාලා මොනවද කියලා හිතනවා. දැන් අර අපි කියන්නේ මේ මං හින පීඩනෙන් ඉඳලා තින්නේ මොනවටද කියලා හිතෙනවා. පැහැදිලිද? අර මට කොහොමත් මේකෙන් රිකා වෙන්න පුළුවන් වගේ හිතෙනවා සර්. ඒකටවත් ඉඩ නැහැ. ඒකයි ඔය තව මේ අවුල් වෙන්නේ. ඒ කියන්නේ දැන් මා අනිමේෂකලික මට පුළුවන් මේ තියෙන අවුල් වලින් අර මාව හීල් කරගන්න වගේ මට පුළුවන් සර්. කියන්නේ මම දන්නවා මේ දේවල් කරාම පොඩ්ඩක් හරියනවා කියලා. ඒව කරන්න හදද්දි ඒක කරන්න දෙන්නෙත් නැහැ. අර තේරුම් ගන්නෙම නැහැ ඉතින්. මං ඊට පස්සේ වෙන කොයි හරි දුර ජොබ් එකක් කරන්න හරි එහෙම මේ හිතුවට පස්සේ මේ එතකොට අර අවුල් මතක් වෙනවා ඉතින්. කියන්නේ කරගන්න. ඔව් සර්. ඒ කියන්නේ මේ චරිතෙන් අපි කැමති මං කැමති දේ තමන්ට සෙට් නොවෙන තාක් වෙන තාක්කල් එහෙම වෙනවා ඉතින්. ඒතර දැන් ඔක අනේ සාමාන්‍ය වෙන කෙනෙක් ජොබ් එකකට ගියත් වෙන තැනක යාට ටික දවසක් යනකම් එතනට අනුගත වෙනකන් ඉතින් අර පීඩනයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙ නැවත යා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒක හැටි. අර වෙන්නේ ගොඩක් වෙලාවට මං කියන්නේ අර ගොඩක් ඒ ගැන ලෙඩක් කියලා මේක හොයන්න යන කට්ටිය ඉන්නේ. හොය වෙනවා. ගොඩක් ඔය සම්බන්ධ ඔහොම දැනගෙන ඉන්නවා ගොඩක් කරන හොයනවා ලෙඩේ රෝග ලක්ෂණ. ඒ පාරේ ගලප බලනවා. තේරුණාද? දැන් අපිට මම කිව්ව දැන් මම භාවනා කරන මට ආරක් මේ වගේ දැන් සාමාන්‍යයෙන් ආරණ්‍ය වල හරි සාමාන්‍ය මිනිස්සු විතර හරි ඕනතරම් ඉන්නනේ බණ භාවනා කරන කට්ටිය අධ්‍යාත්මික වර්ණ ඒතරයට බාහිර අපෙන් තියෙන උනුස බලපෑ. ඒ අය දන්නෙත් නැහැනේ. නමුත් ඒගොල්ලෝ හිතේ ශක්තියෙන් මේ කතාගෙන ඒගොල්ලෝ යනවා ඉස්සරහට. තේරුණාද? නමුත් දැන් ගොඩක් දැන් අපි ඔයා ගත්ත චරිත ගත්ත මේ කවුද මිනිඳු ගත්ත සමහර වෙලාවට මේ එහෙම එකක් නෑ. පොඩ්ඩක් මොකක් හරි දැනුන ගමන් එහෙම නැතුවත් අර ඒ පැත්ත කරලා හිතනවා. එහෙම ගතියක් තියෙනවා. තේරුණා? ඒ කියන්නේ නිතරම මේ පැත්තට හිතෙන්න ගන්නවා. ඉතින් අර ඒ වගේ ඒක මම කිව්වේ ඒ හිතේ නමුත් අර අපි ඒක එහෙම කයින් කරගත යුතුයි. ඒක ගැටලුවක් නෑ. නමුත් අනිත් අයට ඒක තියෙනවනේ. සාමාන්‍ය අයට තේරෙන රියස් කරන් යනවනේ. ඒක මම කියන්නේ අන්න ඒ වගේ තමයි මම කියන්නේ ලෙඩේ ගැන දැනගත්තම ලෙඩේ විස්තර හොයන්න ගන්නවා. ඒකේ මොනවද ලක්ෂණ. ඊට පස්සේ ඒවා මගේ තියෙනවා කියලා තමන් ගල්ප බලන්න බලන්න. එපාර මට මතක නැහැ. දැන් අර මං කෝගේ හැමෝටම මතක නැති තියෙන එක ඒක සාමාන්‍ය දෙයක්. ඔයා ඒකට වැඩිපුර ફોකස් කරනකොට ඔයාට ඒක වැඩිපුර වැඩි. අර අපි කියන දෙයක් අපි අමතක කරන්න උත්සාහ කරනවා. එයා හිතලා අමතක කරන්න උත්සාහ කරනකොට ඒතර අමතක කරන්න try කරනවා කියලා කියන්නේ මෙයා ඒක මතක් කරනව නැවත නැවත. ඒ කියන්නේ යාට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. තේරුණා? අරමුණ එකම අරමුණනේ. අර අතිම අරමුණ තමයි අමතක කරන්න ඕන අරමුණම තමයි අනිතරම ගන්න. ඒතර එයා ඒකට කරන්න වෙන අරමුණකට හිත යොමු කරනවා. ඒක තේරුණාද?
ඉතින් මේ ඕක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඉතින් තව මොන හරි අදහස් තියෙනවා කියන්න. සෝවාන් කරනවා නම් මමත් මාගේ දැන් ටික දවසක ඉඳලා පාන්දර නැගිටලා භාවනා කරන්න ගත්තා. ගත්තට මේ හිත විසිරෙනවා වැඩි කොච්චර කරත් අර මම අර සාකච්ඡාව කරලා ඒකට කමටහනක් දෙන්න බැරි උත්සාහ කරනවා සෑහෙන්න භාවනාවක් කරන්න. මාකේ දැන් භාවනා කරන ගත්තම දැනවනේ හිත විසිරෙනවා වැඩි කියලා. ඒකද අත්දැකීම. තේරුණාද? ඒක භාවනාව දාලා දුවන්න හේතුවක් නෙමෙයි. ඒක තමයි අත්දැකීම. දැන් අන්නයා භාවනා කරන සාමාන්‍ය ඉන්නකොට එහෙම හිතෙන්නේ නැහැ නේ. නේද? ඒ කියන්නේ භාවනා කරනකොට එනවා කිසුයිදි කොහේ තියෙනවද බංගා. ඒක තමයි මං කිව්වේ. ඒකට දැන් එයා දන්නවා දැන් මගේ හිත විසිරෙනවා. එයා හිත විසිරෙන එක ඒකාග්‍ර කරන එක තමයි භාවනා කරනවා කියන්නේ. ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ. තේරුණා? ඒක කාලයක් තිබි ඒකට කියන්නේ ඒකට අපිට උපක්‍රමශීලී වෙන්න වෙනවා. ඒකට අර බුද්ධානුස්සතිය වගේ දේවල්, සසර බය වගේ දේවල් වඩන්න ඕන මුලින්ම. භාවනාව තුළ වැඩිපුර හුරු කරන්නේ තේරුණා? ඒ කියන්නේ ඒ භාවනා කරනකොට අර විදිහට තතර තියෙන බයනක්ෂමනේ එහෙම කරගෙන යන්න කියන්නේ. ඒවන් හතරක්. ආයතන ගන්න භාවනා කරන්න. මට භාවනා කරන්න තිස්සා කියලා ඒකට මට හිතුණා මම මේ කොහොම හරි කරනවා කියලා විතරක් ආයෙ වඩන්න කරන්නේ. බලන්න කුඩේ ඉස්සම කරලා. ඒ බුද්ධානුස්සතිය වගේ දේවල් වඩන්න. මම කියවට ප්‍රශ්නක් එනවා කියලා එළමාලි මට වැඩි මැසේජ් එක දානකොට මට හරි පීඩනයක් ආවා ඒ වුණාට ඒ ටික වෙලාවක් ඒකල මම ආයෙ 10ත් එක්ක කරනකොට මට ඒක නැති වෙලා යනවා. ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ මම ආයෙ දාලා කරා මේ ප්‍රශ්නත් එක්ක මම දුවනවා කියන්නේ ආපහු මම සතරට වැටෙනවානේ. ඒ ප්‍රශ්නේ ඒ විදිහට බාර ගන්න බැරෙන්න මට මේ වෙලාවේ කරන්න බෑ මම මේක හිතලා දැන් දරුවට පැත්තේ මං කියන ප්‍රශ්න කියලා එයා අපිට ප්‍රශ්න දාගන්නවා. ඒතකොට මම දැන් යාගේ ප්‍රශ්න හිත යනවා කියන්නේ මම සතරට වැටෙනවා කියන එක මට ඊවට වෙලාවට ඇඳපත් එක දැන් මට ඉස්සෙල් පීඩනය ආවෙන සමන්තර බැරි මේක මොකදීද යා හදිසිය මරනවා කියලා මම කො මරුණාට ඒක යාට කර්ම තමයි කර්මයක් නෙමෙයි මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා එයා මේ කොල්ලොත් එක්ක යාළුවා ප්‍රශ්න දාගෙන එතකොට යාගේ කර්මය රැස් කරගෙන යනවා මට කරන්න පුළුවන් උපරිම කරලා මම මේකත් එක්ක යටින් කියලා මම හිතා දාගත්තා මරුණත් මට ඒක බාර ගන්න මට කරන්නේ ඒ කර්ම මට වලක් ගන්න බෑ කියලා මම එහෙම හිත හදාගෙන ගියත් මගේ අර තිබුණ යාත්‍රාවට ගියා. ඔව් මම අකට කිව්වනේ ඉතින් යාගේ ගමන ගැන නේද? ඔව් එයා මම තමයි යාගේ ගමන් පැත්තේ නූල් බෝලේ වගේ. ඒකට මම්ම හිතා දැක්කා. මට අර කියලාගේ මානසික ලෙඩක් කියලා මම හිතන්නේ. ඔව් ඒක තමයි යන්නේ. ඒක මේ ඒක යනවා ජීවිතේ. එයාට තේරෙන්නේ නැහැ. එයා ඊට පස්සේ අර අම්ම මම මොකද කරන්නේ කියලා. සාකරද එයා තේරුම් ගන්න. හොඳයි. මම නැකිද අවකාර මං කිය එකයි. අර ඒකට කියන්නේ කාලේ විපරීත බුද්ධි තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක ඒගොල්ලෝ ඒ සාමාන්‍ය මිනිස්සයාගේ අතුලාන්තයට මම නිවනක් ගැන මේ කතා අතුලාන්තයට යොමු නොවි යාදිහා නොබලන තාකල් එයා කරන දේ එයා දන්නේ නැහැ. අපි තුමු උදාහරණයක් දූ කරන දේ අක්ක එයා දන්නේ නැහැ. ඒ නිසා ඇති වෙන දුක අක්කට අතහැර ගන්න බෑ. ඒ කියන්නේ අක්ක දන්නේ නැහැ කියන එක. තේරෙනවද මං කියන්නේ? අක්ක දුක් වෙන මේක. ඒ කියන්නේ අක්ක දන්නේ නැහැ කියන එකනේ අක්ක කවුද කියලා අක්කගේ ගමන කවුද කියලා සහ දූ කවුද කියලා නේද? ඒක අපි නේද? එයා අක්කවගේ අක්කව යම් මට්ටමකින් යම් තරමකින් අක්කාපු ගමනක් ඒක සසර මොකක් හරි දෙයක් දකින්නවනම් අපි කියන්නේ පරාසය පුරුල් වෙලා දැන් අපි තුන් දැන් උන්න අක්කා දැන් මන් දන්නේ අවුරුදු 50ක් හිතන්නකෝ මන් දන්නේ උදාහරණයක් මම ගත්තා අවුරුදු 46 තුල තියෙන එක්ස්පීරියන්ස් එක විතරනේ අක්කට තියෙන්නේ නේද එතකොට ඒ තුල තියෙන ඒ අත්දකපු අපිම හරි පවුලේ අය වෙන්න පුළුවන් අම්මා තාත්තා හරි සහෝදරයෝ හරි දරුවෝ හරි වෙන්න පුළුවන් ඒ ටික විතරයිනේ අක්කගේ ජීවිතේ තියෙන්නේ ඒ නිසා ඒ සුළු කොටස නිසා ඒක තදින් අල්ලන් ඉන්නවා සහ තමන් ඇතුළට බලන්න නැති නිසා තමන් ගැන හිතන්නේ ඒ අය ගැන හිතනවා. මොකද ඒ අයගේ සතුට තමයි තමන්ගේ සතුට කියලා. නමුත් අර ගොඩාක් වෙලාවට මම හිතන එක අනතරලා දැන් අර මගේ පැත්තට බලන ගමන්ලි මානසික පීඩන නැතුව නැත්නම් ඇත්තටම ඊළඟ මම පිට එක්කන ඒගොල්ලන් දාගන්න ප්‍රශ්නත් එක්ක අම්මා කෙනෙක් විතර දාගන්න නැත්නම් මාවත් අක්කලා මම ඇත්තටම අතහැරලා දාලා එහෙම හරි ඉන්නේ නැත්නම් ඊට පස්සේ මට මානසික සුවයක් හරි ලැබුණේ කියන්නේ. ඒ ආයි කර්මෙන් මට වළක්වන්න බෑ කියන දැනට මම නැවෙන්නේ මගේ පැත්තට හරින
අපි හිතගෙන මේ කාලේ සීමාවයි මාර වඩා මැසේජ් එක දාලා මට ඒ වෙලාව අපු පීඩනයක් එක්ක මොන වෙලාව මම කරවල ධර්ම දේශනාවක් අහගෙන මගේ හිතේ මේක අදා ගන්නවා කියලා මම ඊට පස්සේ හිතලා මේ මට අනතන කරගෙන ආපු කර්ම නේද අපි දරුවෝ හරි එක්කන තනි දරුවෝ කියලා මොනවාරි සංසාර තනියෙන් ආපුවයි තනියෙන් රැස් කරගත්තා තවම ගෙවන්න ඕන කියලා දැන්ට මේක මගේ කර්මයට තමයි ඒ වගේ මොකද ඒක මගේ පැත්තටම හැරිලා මම ඉවරේ නිකන් දානවා නැත්තම් මානසික දෙයක් වෙන අනිවාර්යෙන් මම මේ වෙද්දි එහෙම තමයි කියන්නේ ඒක මම කරේ දකින්නකොට ඒකත් එක්ක තමයි ඉතින් තමන් මේ තැන් වලින් අයින් වෙන්නේ අර ඉන්නවා ඒ දේවල් කරන්න දේවල් ලේසියෙන් කරනවා හිතින් විඳවන තැන තමයි අයින් වෙන්නේ ඒතර ගොඩක් අය ඒකයි මම හිතින් විඳවන පැත්ත අයින් වෙලා මම ඒක තමයි ඒ ඒකේ තව ඉස්සරහට යන්න ඕනේ මේක අත්හැරෙන්න දැනටම කියන්නේ ඔය ටික විතරනේ හිතන්නේ එතනින් හාට යවෙන්නේ නැහැ නේ කරනවා ඇරෙන්න යාළුවා මට අල්ලගෙන යන්න ඕනාවක් නැහැ. මගේ ගමනට තව තවත් බාධා වෙනවා මිස දරුවෝ කිනත් අල්ලගෙන ඉන්නවා කියන්නේ. ඒක තමයි. මොකද ඉතින් අර ඒ කියන්නේ අපි මිනිස්සුක විතර අපිට මේ දැන් මේ ජීවිත තමන් හිටපු ජීවිත කාල එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා හිතනවා අපි ආපු ගමනත් එක්ක ගත්තා. ඒක මේ කියන පිස්සු දැක්කම පස්සේ අනේ මොනවද මේ කරන්න කියලා හිතනවා. ඒක දකින්න පෙන්වන්න බැහැනේ අතන පෙන්වන්න පුළුවන් මම ඒකත් කරනවා තේරෙනවත් එක්ක මේ මහ බොරුවක් පස්සේමයි මේ දුවන්නේ මේ කරන දේ මහ ඇත්තටම බලක් නැහැ කියලා තේරෙනවා මොනවද මේ කරන්නේ කියලා නිතරම ඒකත් එක්ක ප්‍රශ්න කරනවා ඒක තමයි දැන් ඔය සප්පෝය දැන් මිනිස්සු තින්ගේ සක් කියලා කියන්නේ කූඩුවක් හදලා ලයිට් ටිකක් එල්ලලා ඔය මිනිස්සු යනවා තරම් බලන්න ඔය සබ් බලන්න ඉතින් ඔක තමයි මම දකින්න එක බිස්නස් එකක් අච්චරයි අර පොඩි හිතට පොඩි නිකන් දානවා වර්ණ වලින් ටිකක් මේවා දාලා ලස්සන රූප ටිකක් මේවලම බලලා නේද පන්සල් පැත්ත පොඩ්ඩක් ගිහලා මලක් පහනක් පූජා කරලා ඔන්න මම නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා ඔය වගේ ගොම් මාරි මෝඩ ගමනක් මිනිස්සු යනවා ඉතින් අර පුන දාන ගැනීමක් කියවනේ ඒක ඊයේ දවසේ නන්දනේ එකපාරට මේ දේශනාවක් අහන ගමන් ඔළුවට ආවේ ඔයා කියපු දේම නේද කියලා හිතුණා. අර දෙන්නේ කරන මල්ලි ගැන හැමදේම දෙන්න අපිට ලැබෙන විදිහට කියලා කියන්නේ. ලැබෙන විදිහට අපි බලාපොරොත්තු වෙන අවශ්‍යතාවයට අනුව දෙන්න කියලා හැමදේම කියන්නේ ඔක ඉන්නේ. හරියට මේක දැනනවා නේද? ඒක තමයි හරියට කියලා. ඔය අවශ්‍යතාවයන් මොකද දෙන්න බලන් ඉන්නවා කියන එක ඒකත් අන්තයක්. ඒක තේරුම් ගන්න. අවස්ථාව සකස් වුණොත් විතර අපි ඒක මොනවා තේරුණා ඒක අවස්ථාව සකස් වුණොත් එහෙම දෙවිය යුතු අවස්ථාවක් නම් ඒකේ අවශ්‍යතාවය යට තියෙනවා නම් අන්න අපි දෙනවා ඒක අපෙන් ස්වභාවයෙන් එනවා දැන් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ අකේ මොකක් හරි දෙන්න බලන්න අපි හොඳම ගඩොලක් හරි දෙන්න බලනවා චෛත්‍යයක් හදනවා කියුවින් හරි මොකක් හරි ඒකට නිතරම ඒ ඔස්සේම තමයි ඉන්නේ ඒක මහා පිනක් කියලා හිතාගෙන ඒකට මම පොඩ්ඩක් හරි දායක වුණා රුපියලක් හරි දාය කොහොම හිතාගෙන ඉන්නවා ඉතින් එහෙම වෙන්නේ අපි කියන එක රුපියල් අර හිතන්නකෝ දාන නිසා ඔන්න අපි උරුවන් නිසා හරි ගස්සනවා කරේ අක්ක ගඩොලක් පූජා කරනවා එකට හදන්න එතකොට අර ගඩොලක් දීලා ගඩොලට රුපියලක් ගියා නම් ගඩොල රුපියල් කෝටියක් විතර බලාපොරොත්තු වෙන තමයි දෙන්නේ. ඒ කියන්නේ එහෙම දෙන්න බලාගෙන ඉන්නවා. ඔව් මට අද පින්නක් ලැබෙන්නේ කියලා තණ්හාවක් එතන වෙන්නේ නේ. ඔව් එනම් කියාට තේරෙන යා හිතන්නේ එක පි. ඔව් හරි. තේරුණා. අනතර තම තණ්හාව තමයි තිබිලා තියෙන්නේ. දුන්නගේ දානමාන කරලා තියෙන තණ්හාවෙන්ම තමයි කියන්නේ. ලැබිච්ච දෙන්නේ තණ්හාවම රැස් කරගෙන. ඒක තමයි කරන්නේ තණ්හාවම වඩාගෙන තියෙන ඒකම තමයි වඩන් තියෙන්නේ. ඉතින් ඕක නෙමෙයි වෙන්න ඕනේ ඇත්තටම. ඒකක් ඉතින් අර යන මේ රටාව තුලත් ඉතින් ඒක වේගය තුල අපිට ඒ වේගයෙන් අයින් වෙලා ඉන්න මොකද මොන ජීවත් වෙන්න බෑ ඒක ජීවත් වෙන මුදල් වලනේ නමුත් ඉතින් අර පුළුවන් තරම් ඒක කියන්නේ ඒක අවශ්‍ය සරල තැනට ඇවිල්ලා අවබෝධයෙන් අවශ්‍ය අතහැරෙන්න ඕන දේවල් අතහැරෙන්න හැරලා දකින්න විතරයි තියෙන්නේ ඒක අතහැරෙනවා තමන්ගේ ගමන දකින්න තමන් කවුද කියලා සහ
වටේ ඉන්න අය දකින්න ඕනේ. ඒතර ඒ අය බදාගෙන නම් යන්නේ. ඒතර ඒ අය ආරක්ෂා කරන්න ගිහිල්ලා මටත් ඒ වලේටම පයින්න වෙන්නේ. මං යන්නේ එතන. බලා බදාගෙන ඵලයන් බදාගෙන උතාගෙන යනවා කියලා බලාගෙන ඉන්න උපේක්ෂාව. තමන් ඒ තරමින් අයින් වෙනවා. ඉතින් ඒක තමයි නමුත් අර ඒක ගොඩක් අය අර මම තේරෙන්නේ නැහැ. දකින්න ශක්තිය නැහැ. දකින්න උත්සාහ කරන්නේ නැහැ. කොහොමද කිව්වද අර මම කිය අර අනුගත වෙලා තියෙන්නේ මේ සංසාර රෝගය. ඒකයි වෙලා තියෙන්නේ. දැන් මම කිය අක්කගේ සෝලක අකරිසි තේරුම්. ඒකට තන සාපයක් ඉන්නේ. ඒකෙන් නිදහස් වෙනවා තාම ඒ කියන්නේ ඒ මට්ටමකටවත් නෑ ඒ පැත්තගෙන අර ඒකට හිතන්න කොච්චර අක්ක ගිහිල්ලාද කියලා අනිත් පැත්තට. ඒ දැන් සෝල් එකේවත් එහෙම එකක් තිබුණේ නැහැ. නැත්තම් එහෙම හරියනවා එහෙම තිබුණේ නැහැ. ඒකට හිත දැන් මොකද දැන් මම අර ඊයේ දැන් අර ජොස් බට්ලගේ මං යාගේ S2 කින් මට දැනුනේ දුකක් මොකද ඒක ඒක යාට ඒ නිකන් දැන්ලා මං සෝල් එකේ ගිහලා මං කිව්වාට මෙහෙම ගත්තා. ඒක උස්සලා තුනක් නිදහස් වුණා. ඒකට සෝල් එක ආවම ගියා හරි සතුටින් ගියා නිකන් අනේ මාව නිදහස් කරනවා එහෙම බලාගෙන හිටියා මෙච්චර කාලයක් නිදහස් වෙන්න. සාපෙන් ඉතින් එකම කෙනෙක් එහෙම දුක් විඳිනවා නම් ප්‍රමාණවත්. නමුත් අර මට තේරෙන්නේ දැන් මම වගේ දේවල් ගක්කට. ඔය ඉතින් හැමදාම ඕකනේ කරන්න කියනවා. ඉතින් හැමදාම කියන්නේ අපි හැමදාම උදේට කනවා දවල්ට කනවා රැට කනවා නේද? කන ඉතින් ඔය වගේ ඉතින් පැවැත්ම තුළ තියෙන දේ පැවැත්මේ පෙන්වන්නේ දුක නම් දුක ගැන තමයි කියන්න ඕනේ ඉතින්. ඒක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. තේරුම් ගන්න නැහැ. සහ කර්මකේ සංසාර රෝගයට මේ රෝගය කියන අර වේගයට අහු වෙලා ඉන්නේ. ඒක මේ කලියුගේ වෙලා තියෙන්නේ. ඉතින් අර දැන් අපි කියනවා නම් මෙහෙම දානයක් පින්කමක් කරමු අපි මෙහෙම ඒ වගේ දේවල් අපි කියන්නේ මේ කාලේ පොපියුලර් දේවල් ෆේමස් දේවල් ඒ වගේ පින්කම් කරන උන අපිටත් ලොකු පිරිසක් හදාගෙන එහෙම යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අර ප්‍රතිපත්තිය කියන තැනට එන්නේ. තේරුණාද? සිත වඩන වැඩ පිළිවෙලට අනුගත වෙන්න කට්ටිය ආදී ගොඩක් අය අපි කියන අර යමක් දීලා එහෙම වේවි කියලා හිතා ගන්න තැනට හිත හදාගන්න හරි කැමතියි. මම මේ දකින්න බාහිර ලෝකේ දකින්න දේ මම මේ කියන්නේ. නේද? දැන් උන ඊයේ මිසක්නේ ඉතින් කොඩියක් දාන්න හරි මම දාන්න මම කල්පනා කරන ඉතින් උන බෞද්ධය කොඩි දාලා එහෙම බලන් ඉන්න ඇති. ඉතින් ඒකද බෞද්ධකම කියන්නේ. මම නම් කොඩි දැම්මේ නැහැ පහම්පත් උන්න මොකුත් නැහැ. එහෙම හේතුවක් නැහැ මට. මම කල්පනා කරනවා මොකද්ද මේ කරන්න කියලා. ඉතින් ඔන්න වගේ පොඩි අර මගේ හිතට අරමුණක් වුණ සසර පැවැත්මට ඉතින් නිරන්තරයෙන් එක සාමූහිකව පුද්ගලිකව මම අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙවි යන ගමනක් තියෙන්නේ. අපි මුද අවුරුදු ඉවරනකොට වෙසක්කා වෙසක්කට පොසොන්නේ නේද? ඒ කාලේ එක මොනවා හරි ගන්නවා එයා. ඒ හිතේ ස්වභාවය. ඉතින් එහෙම ඒ කෙලෙස් ස්වභාවයත් ඒක ගැනගෙන අර මං කියන්නේ ඒක පහ ඉන්නවා. ඒ කියන ගමන් කරනවා කියන්නේ. ඊට පස්සේ මෙතන ආශිත කිව්වොත් පස්සේ ආය යනවා. ඉතින් තව තමන්ගේ කර්මානුරූපීව යක්ෂණය සෝදිය අසුරයන් අසුර නිරේනන් නිරේ නේද? ඉතින් අර අඩුමතරයි මං කියන්නේ මේ කුසල් මනුස්සවත් ඉන්නේ නැහැ. එන්න හේතුවක් නැහැ. ඉතින් යන තරමක් යන්නේ අර වගේ තැම්වලට. අනන්ත අප්‍රමාණ සත්‍ය දුක් විඳිනවා. ඒකම දකින්නෝනේ. දැන් මේ පරිසරයේ දැන් මම ඉන්නේ විලක් ඉස්සරහා. ඉතින් මේ පරිසරය දැක්කම මට තේරෙනවා එහෙනම් මෙච්චර මේ මිනිස්සු මෙච්චර ඉන්නවා කියලා. ඉතින් මේ ඉන්න මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ දැන් එන්නේ. ඉතින් මම මොකද්ද කරන්නේ නේද? සමහර අමුසෙන්ට දැනෙන දේ ඉඳහස් වෙන්න ඕනේ මේ ගමන හදා ගන්න ඕනේ කියලා මිනිස්සුන්ට දර්ශනයක් වද්දලා. තේරුම් කරලා දැනෙන්නේ නැහැ. ඉතින් වගේ එකක් තියෙනවා. චින්තනපස්සේ පොඩි දෙයක් දැනගන්න ඕනේ මේ පෙන්සෝල් එක යක්ෂණම් මේ දැන් කොච්චර උත්සාහ කරත් භාවනාව වැඩෙන්නේ නැද්ද? වැඩෙන්නේ නැත්තේ නැහැ. වැඩෙනවා. එයාට උත්සාහ කරන්න වෙනවා ගොඩක්. ඒක මෙහෙම එකක්. අපි හිතමු දැන් ඔන්න පීනලා කලින් පීනපු කෙනෙකුට අවුරුදු 5කට පස්සේ උනත් ගිහිල්ලා ගඟකට මුහුදකට පැන්නොත් එයාට පීනකට යන්න පුළුවන් ටික වෙලාවක්. ඒකට සාමාන්‍ය රිද්ම් එකට එනවා. ටික වෙලාවක් යනකොට. නේද? නමුත් අපි හිතමු පීනන්න කවදාවත් පීනන්න නැති කෙනෙක් දැම්ම මොකද වෙන්නේ?
බුංගාරේ යට ගිහිල්ලා උඩ යනවා යට යනවා උඩ යනවා ඕකම වෙන්නේ. නේද? ඒතර යා මුලින්ම යා මේ යුර ගාවින්දම යට ප්‍රැක්ටිස් වෙන්න වෙනවා. යුර ගාවින්දම මොංගලයට යට යන්නත් බෑනේ. ගිලින්නත් බෑ. තේරුණාද? ඒතර ඒකම භාවනා කරන්න නකොට යාට ඒක පාරටම භාවනාවට බැසරවස වැඩින් නැති වෙන්න පුළුවන්. අනුත් යා උත්සාහ කර යුතුයි. වැඩෙනවා. එයාගේ උත්සාහය මත එයාගේ අධිෂ්ඨානය මත ඒක වැඩිම සිද්ධ වෙනවා කාලෙත් එක්ක. ඕක තමයි තියෙන්නේ. ඉතින් අර දැන් ඔයගොල්ලෝ තියෙන දැන් ඔන්න ඒක මෙහෙමත් දැනෙනවා. දැන් කොරෝනා ඒ කාලේ ඒ දවස්වල මේ මිනිස්සුන්ට සාමූහික ලොකු විනාශයක් වෙනකොට මිනිස්සු සියල්ලත් ඇරලා මේ පැත්තට යනවා. ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙ අර සාමාන්‍ය කෙලෙස් රෝගියත් එක්ක ආයෙ එකතු කරන්න, රැස් කරන්න පටන් ගන්නවා. ඒකට ආයෙ මේකෙන් ඈත් වෙනවා. ඈත් වුණාම ඒගොල්ලෝ හිතනවා දැන් ඔන්න ආයෙ සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා දැන් අපි ආයෙ සාමාන්‍ය ජීවිතය කියලා. නමුත් තේරෙන්නේ නැහැ මේ ගෙවෙමින් යන්නේ දිය කර කර අරින්න තමන්ගේ ජීවිතය කියලා. ඔව් තේරෙන්නේ නැහැ. ඉතින් අර ඒකයි මෙහෙමයි දැන් මම ඒක ඔච්චර කිව්වත් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මම ඔබ කැමති නැහැ ධර්මය හරි බණ මේ ගැටලුව සම්බන්ධ රුණ එකක් කතා කරන්න පුළුවන්. සාකච්ඡා කරමු. මේක ටික ටික තමයි යන්න වෙන්නේ ගොඩක් කොහොමද? මොනවද කතා කරන් තිරනවා අහන්න කවුද සවෙන් චරිතෙන් චින්තමත්ය මේ තවත් පොඩි දෙයක් අපේ මේන් සෝල් එකට අපිට කතා කරන්න පුළුවන් දෙකෙන් භාවනාව තුළින් අරමුණු කරලා භාවනාව මෙහෙම අපි තුන් දැන් එක වැඩිච්ච එකක් නෑ කියන්නේ අර කුස අපි දිව්‍ය වගේ දිව්‍ය හරි වගේ එහෙම එකක් නම් කතා කරන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් පහළතල වුණත් සම්බන්ධ වෙනවා ඒකකොට අර ඒකයි එහෙම සම්බන්ධ වෙන අවස්ථාව තමයි තියෙන අර තියෙන ගොඩක් අය භාවනා කරනකොට දැන් වදන්නවද මේ වරම් පැත්තට එනවා සිහි වරම් ඔව් ඒ අර කියන්නේ කිව්ව පේන්න අරගෙන ඒ පාරේ ඒගොල්ලෝ තුන ලෙඩ හොඳ කරන්න ගන්නවා ඒ කියන්නේ අර වෙන පැත්තකට යනවා ඒ වෙන්නේ අන්නේ වා කියන සම්බන්ධය කියන්නේ පහළ තලවල අය නම් ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා සිහිවරම් විදියට ඇවිල්ලා ඒ පාරේ ඒගොල්ලෝ අන්න වෙන පැත්තකට අරන් යනවා තේරුණාද මොකද හේතුව මෙතන තියෙන රිස්ක් එක දැන් අපි හිතමු දැන් ඔන්න උදාහරණයක් හිතන්න දැන් මගේ සෝල් එක හිතන්නකෝ මම උදාහරණයක් ගන්න මගේ සෝල් එකේ හරි අසුර හරි දැන් මම භාවනා කරන්න පටන් ගන්නවා එතකොට දැන් ඔන්න මම දහමක් හරි කල්ලාන් ටික හම්බෙලා හරි මම දැන් මේ දේවල් කරන්න ගත්තාම ගන්නෙ මං එහෙම තීරණයක් අරගෙන ඒ කියන්නේ මේ සසර ගමන දුක නැති කරගන්න කියලා හිත. නමුත් දැන් මම මෙහෙට එනකොට මේ මේන් සෝල් එකෙන් මම එලිමන්ට් එකක් විදිහට මනුස්ස ලෝකෙට මේ කාලේ ආවනම් ආවේ බණ භාවනා කරන්න නෙමෙයිනේ මේන් සෝල් එකෙන් මෙහෙට එව්වේ නේද? එතකොට පහළ තලයකට වඩා මනුස්ස ලෝකේ ආශු සැප බලවර්ණ ඉහළයි. ඒ කියන්නේ කම් සැප වැඩි. මේක කාම ලෝකය. ඉතින් මුදින්නේ වань. එතකොට මොකද කරන්නේ? අර මේන් සෝල් එක කනෙක් වෙනවා අරයව වෙන පැත්තකට අරන් යනවා. එයා දන්න හරිදී හරි පැත්තට අරන් යනවා. ඉතින් යා ලෙඩ හොඳ කරලා අර මේව කළා වෙන පාරවල අරන් ගිහලා සමහරවිට අන්තිමට දැන් උඹ ඇති කියලා එයාගේ සෝල් එක විසින් මෙලිමන්ට් එක අරගන්නවා. ඒක පිස්සු හදවනවා. ඒකිනුත් එයා පොඩි ආතල්ලයක් ගන්නවා. මේ තමන්ගේම මේන් සෝල් එක මේ අර මං යාගේ මෙලිමන්ට් එකෙන් ආතල්ලයක් ගන්නවා. මම ඒ කතාව කියන්නේ එහෙමමයි. ඒක දැනෙන්න ඕන නිසා. තේරුණා. ඉතින් ඒක මම කිව්වේ අන්න ඒ වගේ ගොඩක් අය දැන් ওই භාවනා කරන අයට වෙන්න ගොඩක් උන්නතන. ඒ කියන්නේ මොකද පහළ තලවල කට්ටියනේ ඉන්නේ. ඊට පස්සේ භාවනාව පිළිබඳව අවබෝධයක් නැහැ. දැන් ඔය දන්නේ අධ්‍යාත්මික භික්ෂුන් කියන ඒ YouTube channel එකේ හැමදෙරුත් දැන් කියනවා ඉතින් කුණ්ඩලිනි ගැන කතා කරනවා ධ්‍යාන ගැන කතා කරනවා. ඉතින් මෙච්චර මෙහෙම කතා
අයට මට ප්‍රශ්නයක්. ඉතින් මම දන්නවා සෝල් එක යක්ෂ කියලා. ඉතින් අර ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මෙයාට කවදාවත් මේ දෙවිවරු සම්මාදිට්ඨික දෙවිවරු ගැන කතා කරනවා. ඒක දෙවි කෙනෙක් කියලා කතා කරලා මේ මොකක් කියන්නේ නැහැ නේ මේගොල්ලෝ. කවුරුවක්වත්. එතකොට එතන තේරෙනවා මේගොල්ලෝ කියන දැන් අපි දන්නවා කොහොමද අර ඒගොල්ලන්ට එහෙමවත් හිතන්න හිතක් එන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒකේ මානසික ස්වභාවයක්. දැන් ඔය ධර්මයේ කියනෝනේ භාවනා කරනකොට ධානය කියන මානසික ස්වභාවයක් ඇති වෙන ස්වභාවය. ඔය ඔක්කොම හිතේ ඇති වෙන ස්වභාව තමයි. නමුත් ඊට අදාළව ඒ සියුම් තල පවතිනවා. ඒ මානසික මට්ටම් තුළ. ඉතින් අර ඒකයි මම කිව්වේ භාවනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් මේ භාවනාව අර ඉනිසයි කියන්නේ ගුරු ඇසුරක් සහිතව කරන්න කියලා. ගුරු ඇසුරක් කියන්නේ පොතපතේ දැනුම නෙමෙයි ප්‍රායෝගික අවබෝධයක් සහිත කෙනෙක් Tamanට මඟ පෙන්වන්නෙක් විදිහට තියාගන්න කියලා කියන්නේ ඒක ගුරුවරයෙක් විදිහට. ඒක තමයි වෙන්න ඕන. ඉතින් අර යමගේ ෂෝට් කට් නැහැ. දැන් ඔන්න මම දැක්ක අනුශක්ක මට දාලා තිබ්බ අර මේ තපෝවනේ ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ නමක් අකී අක්ක වැඩ කරන තැන ඒ අයිතිකාරී එයා සෝවන් වෙලා කියලා දැන් ඒ කියන්නේ. ඉතින් මම අහන් හිටියා. මම කල්පනා කරා පට්ට මෝඩ කතාවක් මේ කියන්නේ. එයාට දැනෙන එකක් අනේ මෙහෙමයි මෙහෙම අඬ කියනවා ඉතින්. මම උනා ගෲප් එකට දාන්න. ඉතින් මම කල්පනා කරා මොනවද මේ කියන්නේ කියලා. ඉතින් අර හාමුදුරු හිතන් ඉන්නවා. එහෙම අන්තිමට දෙන්නම බලනකොට මට දෙන්නම පෙන්නේ අක්ෂ. සෝල්. ඉතින් අනේ හාමුදුරු හිතන් ඉන්නවා. ඊට එහා තැන මෙයා හිතන් ඉන්නවා. මම මෙහෙම වෙලයි කියලා හාමුදුරු යාට අර මගේ පිට ගහනවා. යාගා මෙහෙම වෙලා වාට එක්ස්පීරියන්ස් එක වාට දෙන්න තියෙනවා. ඉතින් ඔන්න වගේ මොන දෝෂයක් කර යනවා. ඉතින් ඒක හරි අසරණකමක් තියෙන්නේ. එතකොට අත්දැකීම නැහැ. අත්දැකීම කියන්නේ නිවැරදි අත්දැකීම. ඒක හරිමඟ පෙන්වන්නේ වෙන්න ඕනේ. ඉතින් අර ඒකමක ෂෝට් කට් නෑ භාවනා කරනකොට. ඒකට සෑහෙන්න මෙහෙසින්න වෙනවා මේ පැති වලට. ආනාපානෙ වැඩුවත් විදර්ශනා වැඩුවත්. මොකද විදර්ශනා වඩන්න නම් අනිවාර්යෙන් මෙයාට දැක්ම පුරුම්බිය යුතුමයි. ඉතින් අර මම දකින්නේ මගේ අවබෝධයත් එක්ක මම කියන්නේ ඒකයි. ඉතින් අර අපි ඇඩ්වාන්ස් ලෙවල් කරන්න කලින් ඊට මෙහා දේවල් කරන්න ඕනේ නේද? ඉතින් අන්න ඒ වගේ තමයි ආනාපාන සතිය වඩන්න ඕන, බුද්ධානුස්සතිය වඩන්න ඕන, සසර බය දකින්න ඕන, ඒව වඩන්න ඕන. ඒව වඩලා අන්න තමන් දකින්න ඕන ගමන. අන්නේ පැත්තට ආවට පස්සේ තමන්ට ටික තමන්ට තියෙන දැනුමක් ප්‍රත්‍යක්ෂ වෙනවා. මට මේක මේ ජීවිතේ මේ භවය අවසන් කරන්න පුළුවන් ගමනක් මම ඇවිල්ලා තියෙන්නේ. අවසන් කරන්න ඇවිල්ලා තියෙන්නේ. හිතාගෙන නෙමෙයි. අනේ ප්‍රත්‍යක්ෂ වෙන ගමනක් තියෙනවා. ඒක හොයාගන්න මට මේ ජීවිතය අවසන් කරන්න බෑ. මම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වැඩ කොටස කරගෙන යන්න. ඒතර මේ වැඩ කොටස කරන්න ඇවිල්ලා ඒ ජීවිතය ආපු අම්මා තාත්තා හරි දරුමල්ව හරි බදාගෙන ඉන්නවනම් ආයාට තියෙනවා මේගොල්ලෝගේ ඒ අයවත් දකින්නවා. තියෙනවා මේගොල්ලෝගේ කර්ම මෙහෙම තියෙන්නේ. මේ කර්ම මට අදින්න බෑ. මේ නිසා මට යන්න බෑ පහළට. මට යුතුයකම් අර මං කියන්නේ අතපුච්ච ගන්න නැතුව උදව් කරනවා. ඒගොල්ලෝ යුතුයකම් කරනවා. එයා කරන්න පුළුවන් සීමාව තුළ කරලා එයා යනවා යාගේ ගමන. අර අපි දැන් හිතමු දැන් ඔන්න උදාහරණයක්. දැන් ඔන්න මාත් එක්ක මගේ අම්මා තාත්තා හරි සව කවුරුන ලෙඩ වෙලා. ඒතර ලෙඩලා මැරෙනවා වගේ. ඉතින් මට කරන්න පුළුවන් එකම දේ හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් තරම් දෙන එක සහ උපරිමයෙන් හොඳ තැනකට යොමු කරන එක. ඉතින් ඒකත් කර එච්චරයි ඉන් එහාට බෑනේ. නේද? එයාගේ දුක මට ගන්න බෑනේ. එයාගේ මරණය වළක්වන්න මට බෑ නේද? ඉන් එහාට නිශ්ශබ්දව බලන් ඉන්න තියෙන්නේ. ඔව්. භාවනා කරනකොට වේදනාව දැනෙන කියනවා. අපාදුක වේදනාව දැනෙන කියනවා. අපාදුක වගේ වේදනාව දැනෙන කියනවා. ඒක නම් කිසි කාලයක් ඒවල ඊට පස්සේ ඉවරනවා. ඒක දැනෙනවා. ඊට පස්සේ වේදනාව ප්‍රශ්නව නැතු වෙනවා. වේදනාවල් දැනෙනවා කියන්නේ ශ්‍රීමන්
වේදනාව කකුල් කායික වේදනාව. ඔව් කායික වේදනාව එනවා කාලේ. ඔව්. මොකද වේදනාව අපිට භාවනා කරන්න පුළුවන් ප්‍රමාණය කාලෙ වැඩි. මේ මුලදී ඉතින් අර වටන්න ඒවා දැනෙනවා වැඩි වට ફોකස් වෙනවා වැඩි හුරු වෙන නිසා කාලෙත් එක්ක ඒවා අතහැරෙනකොට කාලෙත් එක්ක වෙනකොට ස්වභාවික යම් කොටසක් අඩු වෙනවා. එයා ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ යාගේ හිත වැඩෙනකොට එයාට කය කොහොමද අතහැරෙනවා. කායික වේදනාවල් අතහැරෙනවා. එතකොට හේතු වෙන්නේ ඔව් කියන්නේ සුමා. කායික වේදනාවක් නැතිව වාගේ දැන් අපි දැන් වා ඉන්න පරිසරයේ වා නිරන්තරයෙන් තියෙන view එකක් තියෙනවා දකින්න පරිසරයක් තියෙනවනේ නේද? ආ බීච් එකක් ගාවට ගිහිල්ලා නැහැ. එහෙම හිතන්නකෝ කවදාවත්. එතකොට දැන් වා ඉන්න පරිසරය තුල අපි වම් පැත්ත බලනකොට අඹ ගහ පේනවා, දකුණු පැත්ත ගහනකොට කැපුල් ගහක් පේනවා, ඉස්සරහා බලනකොට වෙල පේනවා. ඔහොම පේනවනේ. ඔය පේනවා කියන එක එක රූපයකට අදාළව නිකම්ම මේ දල වශයෙන් පැහැදිලි කරන්නේ. හිතන්න ඔය හිතක් හිතන්නකෝ වෙල කියන්නේ හිතක් පේන්නේවාට. තේරුණාද? එක හිතක්. හටගෙන නිරුද්ධ වෙන එකක් තමයි. ඉතින් නිරුද්ධ වෙන නිසානේ කැපුල් ගහ පේන ළඹ ගහ පේන්නේ. තේරුණාද? එතකොට දැන් මම ඔය කිව්ව ටික ඔය සාමාන්‍ය ඔය පරිසරය තුල ලබන අත්දැකීම් ටික. ආ කවදාවත් මුහුදක් අද්දරට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ඈත සිටිජේ දැකලා නැහැ. එහෙම හිතන්නකෝ. හරිද? එතකොට දැන් ඔහොම ඉන්න ගමන් දැන් මම කොන්න අඹ ගහ දිහා බලනවා, පෙර ගහ දිහා බලනවා, සල් බල්ලෙක් දිහා බලනවා, කානුව දිහා. ඔය හැම එකක්ම මන්න මොහොතින් මොහොත අරමුණ වෙනස් වෙනවා. විවිධ අරමුණ. පැහැදිලිද? විවිධ අරමුණ. දැන් ඕක හිතුවත් නැතත් වෙන සිද්ධියනේ, සංසිද්ධියනේ ඕනම කෙනෙකුගේ ඕනම සත්වයෙක්ගේ.
එතකොට දැන් ඔන්න අපි හිතමු සමාධිය කියන්නේ ඊට එහා ගියපු එකක්. එතකොට දැන් අපි හිතමු දැන් ඔන්න ඔයා කවදාවත් ඔයා මේ පරිසරයෙන් මිදලා ඔයා යනවා බීච් එකක් අද්දරට එකපාරට ගිහින් දාන්න. ඔයා ඈත සිටිජේ දිහා බලන් ඉන්නවා. ඈත සිටිජේ දිහා බලන් ඉන්නකොට ඔයාට කොහේ බැලුවත් පේන්නේ සුදු නැත්තම් නිල් වර්ණ අහස. මුහුදත් එක්ක නිල් පාට, පිරිසිදු පාට. තේරුණා? එතකොට දැන් අර විවිධත්වයක් නැහැ. අර මං කිය අඹ ගහ, පේර ගහ එහෙම නේ. අතන පේන්නේ සිටිජේ වලාකුළු සුදු වලාකුළු මෙතන සුදු වලාකුළු අර විවිධත්වයේ තියෙනවා. ඒකේ වෙනස්කම ගොඩ කඩි. තේරුණාද? සියුම් වෙලා ඒ විවිධත්වයේ සියුම් වෙලා වාට ප්‍රකට වෙන්නේ නැහැ. නිසා වාට නිකන් හිතන නිල් අර වගේ අවකාශයක ඉන්නවා වගේ දැනෙනවා කියලා. ඉස්සවක අවකාශයක. හැබැයි එතනදී දැන් අපි හිතමු දැන් උන් සිටිජේවා මුහුද දිහා බලනකොට මුහුද කිරිසුදු පාට යහස නිල් පාට ඒ අහසයි මුහුද එකතු වෙන තැන පේන ඔන්න දැන් අර විවිධත්වය වාට පේනවා. හැබැයි අර කලින් අර මං කිව්ව දැන් මං අර කලින් කිව්ව විවිධත්වයට වඩා එක සියුම් මට්ටම. තේරෙනවද? වෙනස්කම් අඩුයි. තේරෙනවද? අපි මං අඹ ගහ කියනකොට අඹ ගහේ අතු දිහා මට වෙනේනම බලන්න පුළුවන්. ඒක ඒ ටික බලලා වෙනම විල බලන්න පුළුවන්. විලේ මායිම් බලන්න පුළුවන්. හැබැයි අතන අර මං මුහුද අතට ඊට පස්සේ ඒක එහෙම ලොකුවට එහෙම වෙනසක් නැහැ නේ. ඒ වගේ ලොකු කැපිපෙන වෙනස් වෙන්නේ නැහැ නේ. සියුම් වෙලා. හැබැයි එතන අර සිත් පරම්පරාව තමයි හටගන්නේ. නමුත් අතන ඒ සිත් වල ඒ අර මං කිය වෙනස්කම ප්‍රකට නැහැ. සියුම්. තේරුණාද? ඔව් ඒක වෙනසක් දැනෙන්නේ නේද? ඔව් වෙනසක් දැනෙන්නේ. අර දැන් රළු විදියට මුලින් කිව්ව මට්ටමට සාපේක්ෂවට වඩා මේක රළුයි. අර වෙනස්කම පැහැදිලිව දැනෙනවා. අඹ ගහ පියර අර මං කිව්ව විදියට සාමාන්‍ය වයින් පරිසරේ. හැබැයි දැන් ඔයා බීච් එකට ගිහිල්ලා ඈත දිහා බලනකොට ඒ වෙනස්කම අඩුයි. නමුත් අර වෙලාවේ හට අර සාමාන්‍ය රළු මට්ටමේදී හටගත්ත සිත් පරම්පරාවම තමයි දැන් ඔයා බීච් එකට ගිහිල්ලා ඈත සිටිජේ දිහා බලන් ඉනකොට හටගන්නේ. ඒ සිත්මයි. නමුත් අර ටික අර එහෙම මට පේනවා ප්‍රකට නෑ සියුම්. පැහැදිලිද? එතකොට එතන ඉඳිද්දී ඔයා එකපාරට හටගෙන නැති වෙන ගියොත් ඔයාට අරමුණු වෙන්නේ අර වලාකුළවත් ඒ මොනවාක්වත් ඒ කිසි දෙයක් නෙමෙයි. තේරුණාද? ඔයාට මේ බීච් එකේ ඉඳලා ඒ සිටින දිහා බලන් ඉඳලා හිතට දැනෙන සැනසීම සැහැල්ලුව දෙන්නේ නැහැ. ඔයා අනවශ්‍ය බරක් ගන්නවා. ඒක නේ විදර්ශනා පැත්තට. එහෙනම් ඔයා තව කරන්න ඕන. තව එක සියුම් කරන්න ඕන. තේරුණාද? අර සාමාන්‍ය පරිසරයේ ඉඳලා අර බීච් එකකට ගිහිල්ලා බලන් වගේ අපි තුමු වෙනම තැනක් තියෙනවා ගිහින් තවත් ඔයා කවදාවත් නොදකපු. එතනට යන්න ඕනේ. හැබැයි එතනට ඔයාගේ මනස සකස් වෙන්න ඊට වඩා සියුම් මට්ටමට යන්නේ. දැන් ඔයා මේ බීච් එකේදී ඒ තියෙන අරමුණු තව ඒ අරමුණු වලටම සිත ප්‍රකට කරන් ඉන්නවා. හැබැයි ඔයා බීච් එකේ ඈත සිටිජේ දිහා බලන් ඉන්න වෙනකොට ඔයා අන්න කියන පොල් ගහක් දිහා බැලුවොත් අන්න පට ගාලා ආයෙ ඇවිල්ලා අර කලින් ස්වභාවයට. තේරුණාද මං කියන්නේ? ඔව්. එතකොට ඔයා එතනදී පොල් ගහක් දිහා ඒක ඔයා සාමාන්‍ය අර අපි කියන්නේ ආය අන්න පහළට බැස්සක් වෙනවා. ඒ වගේම ඔයා පොල් ගහ කියන්නේ හිතක් ඇති වෙලා නැති වුණා අන්න දැන් ආය අහස පේනවා. එකක්වත් නැති වෙලා යනවා. ඒක කරන්න යන්න හොඳ නැහැ. තේරුණාද? මුලින්ම හිත සියුම් කරලා එහාට යන්න ඕන. දකින්න දේ තා තීව්‍ර විඩි අන්න හරි. තීව්‍ර වෙන්න ඕන දකින්න දේ තව. අන්න තීව්‍ර වුණාට පස්සේ තමයි අපි ඒක අතහරින්න උන් තැනට යන්නේ. තේරුණාද? ඉතරුණ ගම මැරුවා වගේ සීන් එකක් තමයි දැන් කරන්නේ. අන්න හරි. ඉතින් කලින්ම දුන්නා චොට් එක දුන්නා වගේ වැඩ. තේරුණාද? දැන් මම හිතන්නේ ඕන දැන් බීච් එකට දැන් මම උදාහරණයක් ගත්තේ මම කිව්වේ සමාධි මට්ටමක්. ඔය බීච් එකකට ගිහලා ඉන්නවා වගේ. මට මම උදාහරණයක් මම දැන් ඒකට හිතන්නේ මේ දැන් සාමාන්‍යයෙන් අඹ ගහ දිහා බලලා හිත ඇති වෙලා නැති වුණා. පේර ගහ දිහා බැලුවේ හිත ඇති අම්මා තාත්තා දිහා බැලුවේ හිත ඇති වෙලා කොහොමම හිතේ තියෙනවා. එතන කොහොම ගොඩක් වෙනවා විදර්ශනාවක් කියලා. තේරුණාද? එතකොට හිතන්නේ එහෙම විදර්ශනා කරනකොට චිත්තානුපස්සනාව වඩන ඔය නිකන් සාමාන්‍ය ලෝකයේ ධර්මයේ කියලා වඩාගෙන ඉන්න අය වඩන අයට එහෙම එකකට එහෙම අය කෙනෙකුට අර සියුම් මට්ටම ගැන හිතා ගන්න පුළුවන්. ඒතර අර වගේ සියුම් මට්ටමකත් මේ සිතුවිලි පරම්පරාවෙන් කියලා කවදාවත් යාලා දැක ගන්න පුළුවන් කියලා. දකින්නම් දෙන්නේ.
ඒක තමයි මම මෙහෙම දැන් අර මම අර දැන් මම සාමාන්‍ය පරිසරයේ දකින්න එක බීච් එකට ගියා කියලා කියන්නේ ශ්‍රීමල් අපි දැන් මේ පංචේන්ද්‍රයන් පරිහරණය කරන කෙනෙක් මේ පංචේන්ද්‍රයන් ටික වහලා දාලා ආයතන වහලා දාලා తాවකාලිකව යටපත් කරලා එයා සිත විතරක් ප්‍රකට කරගෙන සිත හරහා මම කියන්නේ ධානයකට සමවැදුන ප්‍රථම ධානය. අන්න අර බීච් එකට ගිහිල්ලා බලන් ඉන්නවා වගේ. ඊටත් වඩා තවත් අර වෙනස්කම් අඩු තැනකට ගියා වගේ යන ද්විතීය ධානය. ඊටත් වඩා ඉතින් හැබැයි අර රළු මට්ටමේ තියෙන සිතුවිලි පරම්පරාවම යතන ඇති වෙන්නේ. හැබැයි වෙනස්කම් දැනෙන්නේ නැති තරම්. අර කියන්නේ එකම අරමුණක් ඔස්සේ ඔක්කොම සිතුවිලි හට ගන්න ප්‍රමාණය වැඩි. සියුම් වෙන්න වෙන්නේ. ඒ නිසා යාට හටගෙන නිරුද්ධ වෙන එක දකින්න අමාරුයි. පැහැදිලිද? හැබැයි ඒකද දකින්න ඕන ඒ සමාධිය හරහා. ඉතින් ඒ සමාධිය හරහාම නම් ඒක දකින්න ඕන. ඒ සමාධිය වඩන්න නැතුව කොහොමද ඒක දකින්නේ ශ්‍රීම? තේරුණා? දැන් අර කියන්නේ ඔන්න මේ ගෙවල් දොරවල් හදනවා මේවා කාලයක් තිබිලා විනාශ වෙලා දීරනවා ගෙවල් තුටු දොරවල් අර මේව විනාශ වෙනවා ශරීරය ක්ෂය වෙනවා වයසට යනවා ඒත් අනිත්‍ය දකින්න නිවන හම්බෙන්නේ නැහැ නේ තේරුණා එහෙම නිවන ඉතින් ඒක කියලා වෙන්නේ නැහැ ඉතින් මම ඒක කියලා වෙන්නේ නැහැ එහෙනම් ඒ මට්ටමදී ඒ සිව් මට්ටම අර සිව් මට්ටම දැකලා වුණේ ඒක ලියන්න තේරුණා ඒක තමයි කියන්නේ සමාධිය. ඒ සමාධිය වඩන්න නැතුව කොහොමද මිලිහන්නේ? ඉතින් ගොඩක් අය මේ තේන මට්ටමෙන් හිතාගෙන ඔන්න මම මේවා කරලා ඉන්නේ මේක අනිත්‍යයි, ගස් කොළන් අනිත්‍යයි, පරිසරය අනිත්‍යයි. අර සාමාන්‍ය කළු දේවල් කතා කරලා ඒක හිතන්නේ. ඒක තමයි කියන්නේ අන්න හරි අවබෝධයෙන් දැකලා නැහැ. මේ අවබෝධයෙන් දකින්නේ එයා අවශ්‍ය හේතු ටික සකස් කරගන්න. බලන් ගියාම එයාට දැන තියෙන සාමාන්‍ය පරිසරයම තමයි. සාමාන්‍ය පරිසරයම වෙනසක් නෑ. ඒක නිකන් අපි කියන්නේ අපි භාවනා කරනකොට දැන් මට මම මේ ටෙක් එක්ස්පීරියන්ස් එකක් මාසේ ගන්නවා. භාවනා කරන පටන් ගන්නකොටම දැනෙන්නේ බාහිර ලෝකෙ පිටින් කියනවා. අනිත් බඩේ ඉඳීමත් අය පන්නේ. ඒකට ඒතරම් ඉන්නේ. ඒ කාලේ මගේ පොඩක් කාලයක් තිබ්බා. ඊට පස්සේ දැන් හිත මොකක්ද කරා? භාවනා කර කර ඉන්න හිත මොකක්ද කරා? ඊට පස්සේ අද විදාය ගන්නකොට විදාය ගන්න ඔන්නෝටම මතක්. ඊට පස්සේ ඒක ගැන අවධානය යොමු කරනකොට සාමාන්‍ය විදිහට ඔන්න ඇඟේ වේදනාව නැටගන්නවා. මේ වේදනාව ඉන්නගත්තා. ටිකල් පාස්. දැන් ටික ඒකට මයික්‍රෝ කරගෙන ආපුවම අන්තිමට වේදනාව කියන්නේ පොඩක් දැනෙනවා. ඊට පස්සේ තමයි අවකාශය කියන දේ වගේ දැකලා. අවකාශයේ අන්නේ දැන් ඔකසිම මේ හදනවා හොඳ කතාවක් දැන් අවකාශයේ තියෙන තැනකට ආවනේ වා වේදනාවල් දැකගෙන මෛත්‍රී කරගෙන දැන් ඔය කියන දැන් වාගේ කියන මෛත්‍රිය නෙමෙයි නමුත් ඒක හොඳයි දැන් ඒ හරහා යම් තැනකට ඇවිල්ලානේ වා වචනයක් කියන මෛත්‍රිය කියන වෙන දෙයක් යාර සාමාන්‍ය දේම තමයි මෛත්‍රිය නෙමෙයි ඒ වගේ නමුත් වාගේ ඔන්න දැන් වාගේ අවකාශයේ කියන තැනට ඇවිල්ලා වාක තව වර්ධනය කරගෙන යනකොට අවසානයේ වා ඒ හරහා අනුවාද දකින්න ගන්නවා සැබෑ මෛත්‍රිය. මොකක්ද මෛත්‍රිය කියන්නේ කියන එක කවදා හරි ඔයාමත් දකින්න ගන්නවා. එතකොට ඔයාටම තේරෙනවා මම එදා මේ මෛත්‍රිය කියන්නේ මේ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. අද මොකද්ද අද මම මොනවද කනකද ඉන්නේ. මේක කරවල ඔක්කොම ටික කරලා. එචන්නේ වගේ නමුත් අද ආචාර දැන් අරක මෛත්‍රිය කියලා හරි කමන්නේ. එම කරගෙන ඇවිල්ලා හොඳ තැනක ඉන්නවා. ඔයාගේ අවකාශය. ඒ අවකාශය මම අර කියන්නේ නිකන් සාමාන්‍ය පරිසරයේ හිටපු කෙනෙක් නිකන් දැන් බීච් එකකට යනවා වගේ ටික වෙලාවක්. ඊටයම් සමාධි මට්ටමකට කිට්ටු කරනවා. තේරුණා? ඒ සසරේ ගුරුවත් එක්ක වාගේ. ඒක මම කියන්නේ තව වඩන්න ඕන. ඒ හරහා ගොඩක් දේවල් අත්දකින්න පුළුවන්. ඒ අත්දැක්කොත් තමයි හැම දෙයක්ම මේ පරිසරයේ දින දේවල් පවා විනිවිද දකින්න පුළුවන්. ඒක නිකන් මෙහෙම හිතනකෝ දැන් අපි හිතමු දැන් හිතන සීමා මම බීච් එකේ ගිහිල්ලා
ඈත සිටින දිහා බලන් ඉන්නකොට යාට මුලදී පේන්නේ නැහැ. යාට ඔක්කොම ඒකාකාරී බවක් පේන්නේ. එයා එතන ඉන්නේ ඒකේ සියුම් මට්ටම යාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මං කියන එක තේරෙනවද? එතකොට මේ සියුම් මට්ටම ප්‍රකට වෙච්ච කෙනා ආයේ මෙහෙට ආවට පස්සේ මම කියන සාමාන්‍ය කෙනෙකුගේ ආකාශ ධාතුවේ තියෙන මේ කියන ගස්වල විතරයි පේන්නේ. ඊට වඩා සියුම් මට්ටමේ තියෙන අමුසයන් පේන්නේ. හැබැයි අරයා අතන ඉඳලා තව ඒකෙත් සියුම් මට්ටම් බලලා එයා සාමාන්‍යයෙන් අන්න මෙහි පරිසරයට ආවට පස්සේ අන්‍යයට අර දේවල් පේන්න පටන් ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. තේරුණාද මං කියන්නේ? ඉතින් ත්‍රිවතාවය වැඩි වෙනවා. සියුම් වෙනවා කියන්නේ ඕක. තේරුණා? සියුම් වෙනවා. ඉන්ටෙන්සිටි එක වැඩි. ඉන්ටෙන්සිටි එක වැඩි වෙනවා. ඒක අර කටින් කියලා හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකත්වයේ තුල පුරුදු කිරීම තුල සකස් වෙන එකක්. තේරුණාද? ඉන්ටෙන්සිටි එක වැඩි. ඒතකොට මම අන්න දැන් අර මං කි දැන් ඔන්න මෙහෙ ගියපු කෙනෙක් බීච් එකට ගියාම එයාට එන සැනසීමක් ගන්න. ඒකෝට යා ඒක මුලින්ම ඒ සැනසීමේ ඒ සැහැල්ලුව යා විඳින්න ඕනේ. ඒතකොට එයාට කැමැත්තක් ඇති වෙන්නේ ඒකට. තේරුණාද? ඒතකොට යා ඒ කැමැත්ත තුල යා එතකොට චින්තන මාත්‍රේ යම මගදී ගිහිල්ලා ඔන්න බීච් එක දැක්කා ඔන්න ඔක තමයි හරියවත් වැඩේ කච. තේරුණාද? එයා ගිහිල්ලා ඒ සැහැල්ලුව විතරක් ඉඳින්න යනවා නම් එතන වැඩේ යවු. එයා ඒක තුල තව වඩන්න ඕන. වඩනකොට අන්න ඒකේ තියෙන අර දැන් සාමාන්‍ය රළුකේ තියෙනකොට යාට ආවුණු අර වෙනස්කම්, දැඩිව දැනුණු වෙනස්කම් ටික අර සියුම් පරිසරෙත් ඒ මට්ටමින් දැනෙන්න පටන් ගන්නවා. අත්දකින්න ගන්නවා සියුම්ව. ඒ වෙනස්කම්. එතකොට අන්න එයා එතනින් ආයේ බැලලා මෙහෙට එනකොට මෙහි තියෙන වෙනස්කම එයා කලින් දැක්කට වඩා ප්‍රබල විදිහට වෙනස්කම් ටික දකිනවා. ඒකයි මම කිව්වේ මගේ ඉස්සරහා කපෝල් ගහලා තියෙන අරම අමුස්සකම එයක් තියෙනවා එයා. ඉන්ටෙන්සිටි එක වැඩි. එයා හිත සියුම් වෙලා. තේරුණා? ඉතින් ඔන්නෝක තමයි කරන්න ඕනේ. ඒතකොට යා තව වඩන්න මම කියේ පළවෙනි ධානය 2 3 4 ඔහොම ආකාසංචායතන ඔහොම වඩන්න එයාට දකින්න පුළුවන් ඒවා වැඩි යන්න. දෙවිවරු දකින්න පුළුවන්, බ්‍රහ්මයෝ දකින්න පුළුවන්. ඒ වගේ කොටක් තියෙනවා. එතකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන්නේ ඔය ඔක්කොම පොදුවේ කියන වචන ටිකනේ කියන්නේ නේද? පංච උපාදාන ස්කන්ධය කියලා. දෙවියා කිව්වත් බ්‍රහ්මයා කිව්වත් ඔක්කොටම පොදුවේ කියන්නේ පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකනේ පංච උපාදාන ස්කන්ධ. එතකොට ඒ කෙනෙක්ව දකින්නේ ඒ විදිහටද? ඒ සියුම් වෙන දැකීම ඒ විදිහට දකින්නේ කොහොමද? ඇහුනේ? දැන් අර සියුම් වෙන්න කොහොමද දකින්නේ ඒ විදිහටද ඒක? ඒ ඔක්කොම තමයි. එයා දිව්‍ය තලයක දිවි කෙනෙක් දැක්කත් ඊට සියුම් කළ එයා බ්‍රහ්ම තලයක පළවෙනි එකේ දැක්කත් ඒ ඔක්කොම රූප වේදනා සංඥා සංකාරම තමයි. ඒ නිසා තමයි කියන්නේ සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වඩනවා කියලා කියන්නේ ඔක තමයි කෙටියෙන්. තේරෙනවද? හරියට. පංච උපාදාන අනිත්‍යභාවය දකින්න මුලින්ම දැකලා ඊට පස්සේ ඒක අවබෝධ කරනවා. අවබෝධ කරනවා කියන්නේ වෙනකොට ඒක යට නිරෝධ වෙනවා. පංච උපාදාන කියන කොටස නැති වෙලා ස්කන්ධ විතරක් යට ප්‍රකට වෙනවා. හොඳයි අවබෝධයෙන් දැනගන්න ඕනේ. ඒ කතාවනත් මේ විදියට වැදගත් වුණා. මම කලින් ඔය භාවනා ගැන උත්තර අහලම නැහැ නේද? කරුණු. ඒක දැන් අර ඒකේ ගන්න උදාහරණත් එක්ක තමයි ඒක වෙන්නේ. ඒකම කී අවශ්‍යතාවය දැන් ඔන්න මට දැන් ඒකේ ඉන්නේ දැන් සීමා කිව්වනේ යම් තැනකට ගියයි කියලා. ඉස්සවකාශ එහෙම දැන් ඒකත් එක්ක මම කරනවා. කප්ටි ගියා කිචන් එකේ තියෙන. අනිත් කිචන් එකේ ගෙනිච්ච කප්ටි ගියා කිචන්.
සර් මේ මම ඔය භාවනා ගැන කතාවේදී මට මතක් වුණේ මං අහන්න කියලා ඉඳී සර් මේ මම භාවනා කරද්දී සර් මේ අර දැනීමක් ගන්න විතර කරන්න තේරෙන්නේ නැහැ. ඒක සර් අංශු කියලා කියනවාද තිත් කියනවාද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. නිකන් අංශු වගේ එක දැනුණා සර් නිකන් මේ නල් පැත්තේ නිකන් පල්ලෙහාට එනවා වගේ. කියන්නේ සර් භාවනා කරද්දී නිකන් අංශු වගේ පල්ලෙහාට එනවා වගේ නිකන් එහෙම දැනීමක් දැනෙනවා. මොකද? ඒ භාවනාවේදී. ඕ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ සර්. ඒකට අංශුද තිත් කියනවා වගේ නිකන් තිත් වගේ නිකන් අර පල්ලෙහාට නිකන් එනවා වගේ එහෙම දැනීමක් දැනෙනවා නේද? එහෙම දේවල් දකින්න පුළුවන්. ඒකත් දකින්න පුළුවන්. ඒ සියුම් මට්ටම්. ඒ වගේ ගොඩක් එහෙම එන්න පුළුවන්. ඒක හිත සියුම් වෙනකොට යාට ප්‍රකට වෙන්න පටන් ගන්න දේවල්. මේ අර මේ ශ්‍රී මල්ලයි අර හිතේ හිතුවිල්ල හට ගන්නවා නැති වෙනවා ගැන කතා කරපු එකත් වැදගත් වුණා සර්. මේ මමත් වෙලාවකට එහෙම දකින්නවා නේ අර මේ අට ස්ට්‍රගල්යක් කරනවා මේ හිතුවිල්ල ඇති වෙනවා නැති වෙනවා එහෙම කිය. එහෙම ඒක එහෙම ඇති නැතිව එහෙම කිය එහෙම ඉතින් අරමුණු කර බලන් ඉන්න කෙනෙක් ඉන්නවනේ. තේරුණාද? ඔව් සර්. ඒක බලන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ වෙන වැඩක් කරන එක නෙවෙයි. ඒ කියන්නේ සත්වයක් ඉන්නවා. ඒ කියන්නේ යාට විදර්ශනා වැඩින්න කවදාද? ඒක ඔක්කොම මේ වඩන්නේ ඔන්න ඔය විදර්ශනා. තේරුණාද? එතකොට යාට විදර්ශනා එක මම කියන්නේ විදර්ශනා වඩන්න පුළුවන් සෝතපන්නාරස්තාව. ඒ කියන්නේ සත්ව බුද්ධ සංඥාව අර ඉමාන් අයියා මයි එක මුට් කරගෙන හරිනේ. අය මුට්ටලා අනදා මාගෙන ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒක මම අතරම හොඳ තැනක් තමයි පැහැදුනේ මම දැන් ඔය සාමාන්‍යයෙන් මේකක් කරන් තමයි මේ ආනාපානසතිය වඩන විදිහ. එහෙම උත්සාහ කරන්න ඉතින්. හරි සර්. සර් මේ භාවනාව කරද්දී මාළි කියන්නේ ඉතල. මාළි දැන් භාවනා කරනකොට දැන් ඒක මගේ දුර්වලකමක් වෙනද දැන් හිත නිකන් හරි සමාධිගත වීගෙන එනකොට මට හිතට දැනෙනවනේ දැන් හිත සමාධිගත වෙනවා කියලා දැරක යතු වෙනවනේ. ඒකට මොකද කරන්නේ? ඒක ගැටලුවක් නැහැ. හිත සමාධිගත වෙනවා අත්දැකීම මුලින්ම වෙන සැහැල්ලුවක් ගන්නකොට යාට වෙනතන ලැබපු අත්දැකීමක් මානසික අත්දැකීමක් කියලා ලැබෙනකොට යාට හිතෙනවා මේක සමාධිය වෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. මුලදී එහෙම තමයි. ඊට පස්සේ ඒකත් අතහැරියා දිගට මේක ඒ අරමුණු ඔස්සේම යනවා. එතකොට අර ඒක ඉන්න ගන්නකොට අරක යනවා කියන්නේ. ඉතින්නේ නෑ මම අර හිතන්න ගන්න එකපාර. අනේ මගේ ස්ටුඩන්ට් එහෙම හිතනකොට මාර ස්වභාවය නැතු යනවානේ. එතකොට හිතුවා වෙනවා. ඒක මගේ දුර්වලකමක් දෙය දැනෙන්නේ හිත විදිනේ ඒක. නෑ ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒක සාමාන්‍ය ස්වභාවයක් අක්කි. එහෙම දැනුම තරමක දැන් ඒක අර මට දැනෙන එකක්ද කියලා ඒක ගන්න යන්නේ එපා තමයි. මගේ අවුලක්ද? තේරුණාද? ඒක ඉතල කියන කමටහන් ඒක පිළිබඳ අපි දැන් ඔයාලට සහැල්ලුවක් හරි එහෙම දැනුනේ මොකක්ද යමක් කිරීම තුල නම් ආනාපානෙට හිතෙන්න පුළුවන් තුන ඔයා ඒකම කරන්න ආයේ අර සිතක් එනවා ආයේ දිගින් දිගට ඒ ඔස්සේ යන තු ආයේ නැවත අර දෙයම කරන්න. සර් මේ දැන් සර් ඉස්සරහට ගෲප් එකේ කට්ටිය එකට භාවනා කරනවා කිව්වේ සර්. දැන් එහෙම කරද්දී අර අපිට තනියෙන් ඉන්නවට වඩා කට්ටියක් එකට ඉදියට හිතට පොඩි මේ කම්ෆර්ටබල් ගතියක් හොඳ ශක්තියක් වගේ තියෙනවනේ සර්. ඒක අර කෙනෙක් එක්ක
ඉන්න එකට නැතුව කට්ටියක් එකට භාවනා කරද්දී එතන ශක්තියක් මේ එකතු වෙනවද? එකතු වෙනවා. ඒ කට්ටියම උපකාර වෙන්නේ නේද සර්? ඒකනේ දැන් ඒකනේ චරිත මෙහෙම ඍෂිවරු පිරිස් පිටින් ඉන්නේ. භාවනා කරන ඍෂිතලවල ඒ මහා ඍෂිවරයන් වහන්සේ යටතේ අනෙකුත් ඍෂිවරයන් වහන්සේලා ඉන්නවා. ඒතකොට අර මහා ඍෂිවරයන් සහ අනිත් අය යටතේ අලුත් එක්කෙනෙක් එතනට ඇතුළත් වෙනවා. එයාට ඒක පහසුයි. එයාට අර මගේ පරිසරය සකස් වෙලා ඇසුරු කරන්නේ ඒ වගේම අය. ඒ වෙන චිත්ත තරංග තියෙන. එතකොට අරයට උත්තේජය වැඩි ඒ පැත්තට. හරි. ඒක තමයි නේද දැන් තමයි මට ටික ටික අර ඉස්සර කියපුවා නිකන් තේරෙන්නේ මේ හැමෝම එකතු වෙලා යන ගමනක් කියලා කොහොම ඒක උපකාර වෙන්නේ කියලා. තමයි. ඒකට එහෙම මේ භාවනා කරන්න බැරි වේද? එහෙම ක්‍රමයක් ගන්න. එහෙම අර භාවනා කරන්න ඒක ජාතිදී කරන කට්ටියම ඉතින් එකතු වෙලා ඒක කරන්න. එහෙම ඒකට මම කමන්නේ නේද? එහෙම වැඩ පිළිවෙලක් හදාගන්න කමන්නේ නේද? ඒකට කමන්නේ. අර කාලේ ගැටලුවක් තිබ්බ එක ඉස්සරහට දැන් අවුලක් නැද්ද භාවනා? දැන් අවුල කරන්න කමන්නේ. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන වෙන මොනවද ගැටලුත් නැහැ නේද? නැවලි ගුකියලි කියන්නේ. හරියනම් අදට මම නතර වෙනවා. කමෙන්ට් වෙනම් සබ්න. මොනවාරි තිබුණත් දාන්න.